ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ පතොක් කලෙක්ෂන් එක ගැන. මම ඔයාලට මේ පතොක් කලෙක්ෂන් එක පෙන්නන්නම්. එක පතොක් එකක් හරිම ලස්සනයි. මම මේ පතොක් එකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ මම ආසම එක. මේ තමයි මම ආසම එක. තව පතොක් ගොඩාක් මේකේ තියෙනවා. අන්නාසි පැලයකුත් තියෙනවා. තව එක මෙතන තව පතොක් තියෙනවා. තව අරහෙත් පතොක් තියෙනවා. මගේ පතොක් කලෙක්ෂන් එක තමයි මේ. දැන් ඔයාලට මේ පතොක් ඔක්කොම ටික එකපාරටම පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔක්කොම පතොක් ටික. මෙහි තව පතොක් ටිකක් තියෙනවා. ඒක පේන්නේ කොමාරිකාත් පතොක් වලටම තමයි අයිති. මේකත් තව පතොක් එකක්. මේ තියෙන්නේ පතොක් දෙකක්. මේකේ කොලයකින් තමයි මේ පොඩි පැලේ හැදුවේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් මං ආසම පතොක් පැලේ. මේ තියෙන්නේ මං ආසම පතොක් පැලේ. මේවා වල පැල ගන්නේ මේ අතු වලින්. මේකට ඔයගොල්ලන් ගොඩක් ආස වෙන්නත් පුළුවන්. මන් දෙවනියට ආස පැලේ තමයි මේක. දැන් අපි අන්නාසි කියන්නේත් පතොක් జాතියක් නිසා මම මේකට අන්නාසිත් දැම්මා. මේක බොන්සායි කරලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ රතු පාට කටු තියෙන පතොක් එකක්. මේකේ අතු ඇවිල්ලා තියෙනවා. මේවා වලින් තමයි ඒකෙත් පැල ගන්නෙ. මේකත් ඔයාලට ආස හිතනවා ඇති. ආසය පහලින් කමෙන්ට් කරන්න. මේක තමයි පොඩිම පැලේ. ඒක පැලවේගෙන එන්නේ. ඒ කාලේක මැරිලා තිබ්බේ. දැන් අපි ඔයාලට පෙන්නන්නම් එකම ජාතියේ තව පතොක් එකක්. මේ වගේම එකක් තමයි මම ඔයාලට දැන් පෙන්නන්න යන්නේ. මේකේ රතු පාට මොට්ටු ඇවිල්ලා නැහැ මල්වල. මේක පැලයක් නිසා. මේකේ හැබැයි ගොඩාක් පැල තියෙනවා. මේක තමයි ලොකුම පැලේ. මේකටත් ඔයගොල්ලන් ආස වෙන්න ඇති. මේක නුවරඑළියෙන් තමයි ගෙනාවේ. අර දැන් මං ඉස්සෙල්ලා පෙන්නුව පතොක් එකේ මේකෙන් කොලයක් අරගෙන තමයි ඒකේ කොලේ පැලවෙන්න දාලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ පැලවෙන්න දාපු කොලේ. තාම මේ කොලේ පැලවෙලා නැහැ. දැන් මේ පතොක් එක ගැන ඉවරයි. මේක ගැන නම් ඕන කෙනෙක් දන්නවා ඇති. මේක කොමාරිකා පැලයක්. කොමාරිකාත් පතොක් වලට අයත් නිසා මම මේකට කොමාරිකා දාලා තියෙන්නේ. මේ තියෙන්නේ අක්කපාන පැලයක්. මේකත් පතොක් වලට අයත් පැලයක්. ඒ වුණාට මේකේ කටු එහෙම නැහැ. මේක හරි වෙනස් පතොක් වලට අයත් පැලයක් වුණාට. දැන් අපේ වීඩියෝ එක අවසන්. ඉතින් අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.